ඔබත් වැසිකිළිය තුල ඉඳගෙන Facebook, TikTok, YouTube හෝ WhatsApp බලන කෙනෙක්ද? එනම් මේ වීඩියෝව අවසානයේ දක්වා බලන්න. ඔබ දිනපතා අතේ තබාගෙන යන ඔබේ ජංගම දුරකථනය ඔබේ සෞඛ්‍යයට බරපතල තර්ජනයක් විය හැකි බව ඔබ දැන සිටියාද? මෑතකදී සිදු කළ පර්යේෂණයකින් හෙළි වී තිබින්නේ වැසිකිළිය තුලදී ජංගම දුරකථන භාවිතා කිරීමෙන් එහි බැක්ටීරියා ප්‍රමාණය සාමාන්‍ය මට්ටමට වඩා 65 ගුණයකින් වැඩිවන බවයි. පර්යේෂකයන් පුද්ගලයන් 5 දෙනෙකුගේ දුරකථන වැසිකිළියට ගෙන යාමට පෙර සහ පසු පරීක්ෂා කළා. එහිදී හඳුනාගත් බැක්ටීරියා අතර සමේ ජීවත්වන සාමාන්‍ය බැක්ටීරියා පමණක් නොව ආහාර විෂවීම සහ බරපතල ආසාදන ඇති කළ හැකි බැක්ටීරියාද තිබුණා. ඔබ වැසිකිළිය ෆ්ලෂ් කරන විට ඇසට නොපෙනෙන කුඩා ජල බිඳිති සහ විෂ බීජ වාතයට මුදා හරිනවා. මෙම විෂ බීජ ඔබේ දුරකථනය මත තැන්පත් විය හැකි අතර ඔබ නැවත දුරකථනය අතට ගන්නා සෑම අවස්ථාවකම ඒවා ඔබේ අත්, මුහුණ සහ ආහාර වෙතත් පැතිරිය හැකියි. විශේෂඥයන් පවසන්නේ ආහාර ගන්නා අතරතුර දුරකථනය භාවිතා කිරීමෙන් මෙම බැක්ටීරියා සිරුරට ඇතුළු වීමේ අවදානම තවත් වැඩිවන බවයි. ඉතින් ඔබේ දුරකථනය ආරක්ෂිතව තබා ගන්නේ කොහොමද? දුරකථනය නිතර පිරිසිදු කරන්න. 70% ඇල්කොහොල් අඩංගු විෂ බීජ නාශකයක් සහ මයික්‍රෝෆයිබර් රෙදි කැබල්ලක් භාවිතා කරන්න. ඔබේ දුරකථනය වෙනත් අය සමග හෝමාරු කර ගැනීමෙන් වැළකෙන්න. හැකිතරම් වැසිකිළිය තුල දුරකථනය භාවිතා නොකරන්න. අපි දිනපතා අතේ තබාගෙන යන මේ කුඩා උපකරණය නිසි ලෙස පිරිසිදු නොකළහොත් අනතුරුදායක බැක්ටීරියා ගබඩාවක් විය හැකියි. ඒ නිසා ඊළඟ වතාවේ ඔබ වැසිකිළියට යන විට ඔබේ ජංගම දුරකථනය පිටත තැබීමට දෙවරක් සිතා බලන්න. මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ තවත් අලුත් තොරතුරු සඳහා අපගේ channel එක subscribe කරන්න.